Hi. Welcome to Ish Moments YouTube channel. අද ටියුස්ඩේ. ටියුස්ඩේ කියන්නේ මට ස්කූල් යන දවස. ස්කූල් එකේ එක්ස්ට්‍රා ක්ලාසස් තියෙන දවස. අද grade 10 and 11 මගේ දරුවන්ට පේපර් ක්ලාස් එකක් තියෙනවා. ඉතින් මම මේ ලෑස්ති වෙලා යන්න හදන්නේ අද ස්කූල් එකට. වෙනද වගේම උදෙන්ම නැගිට්ටා. ඊට පස්සේ ටී එක බිව්වා. උදේ කෑමත් හැදුවා. ඔක්කොම කරලා ඉවර වෙලා මං දැන් මේ ස්කූල් යන්න තමයි හදන්නේ. දන්නවද ගැහැණු ලස්සන හරි ලස්සනට පිළිවෙලට ඇඳහම. ඒ වුණාට මොකද මිනිස්සු කැමතිම ගැහැණු කුණු පෙරාගෙන ඉන්නවා දකින්න. මෙතන මිනිස්සු කිව්වහම ගැහැණු අය පිරිමි අය දෙගොල්ලොම එකයි. ගැහැණු ළමෙක් ලස්සනට ඇඳලා පුංචි මේකප් එකක් දාලා පිළිවෙලකට පාරේ යනකොට මිනිස්සු කිව්වේ ඔන්න එයත් ගානට හැදිලා කියලා. අම්මලා තාත්තලා මහන්සියෙන් හම්බ කරලා පුළුවන් විදියට කාලා ඇඳලා හිටපු කෙල්ලෙක් රස්සාවට ගිහිල්ලා තමන්ගෙම සල්ලි වලින් කොණ්ඩේ හදලා ලිප්ස්ටික් ගාලා කියුටෙක්ස් ගාලා පාරට බැස්සහම මිනිස්සු කියන්නේ අනේ යසට හිටිය කෙල්ල රස්සාවකට ගියා විතරයි ඔය හැදිලා තියෙන්නේ එහෙම කියලා. කසාදයක් බැඳපු කෙල්ලෙක් ලස්සනට ඉන්නකොට කියන්නේ අනේ කසාදත් බැඳලා දැන් මොන විචූරණද ෂුවර් එකට වෙන කවුරු හරි ඇති කියලා. දරුවෙකුත් ලැබිලා ලස්සනට ඉන්නකොට මිනිස්සු කියන්නේ මල විකාර දරුවෙකුත් ඉන්නවා. ඒත් තව ස්ටයිල් එක නම් ඉවරයක් නැහැ. ඔය ඔක්කොමත් කියලා මිනිහා වෙන ගෑණියෙක් එක්ක ගියාම මිනිස්සු කියන්නේ ගෑනු ලස්සනට පිළිවෙලට ඇඳලා හිටියානම් මිනිහා වෙන ගෑණියෙක් එක්ක යන්නේ නෑනේ. එහෙම කියලා. ඉතින් මෙන්න මේ වගේ කතා ඔක්කොම පැත්තකට දාන්න. මිනිස්සු කියන දේ නෙවෙයි වැදගත්. තමන් කවුද කියලා දැනගෙන ජීවත් වෙන එක. එහෙම නේද? මන්නම් මාර ආසයි කොයි හරි ගමනක් යනකොට පොඩි මේකප් එකක් දාගන්න. ඒකට ගොඩාක් දේවල් ඕනේ නැහැ. මං ගාව ෆවුන්ඩේෂන් ක්‍රීම් එක තියෙනවා. මුලින්ම මම ෆවුන්ඩේෂන් ක්‍රීම් එක තමයි ගාගන්නේ. ඊට පස්සේ ඒ ක්‍රීම් එක ගෑවට පස්සේ ලිප්ස්ටික් ගාන එක තමයි මගේ ඊට පස්සේ ලොකුම දේ. මං ගාව ලිප්ස්ටික් තියෙනවා ගොඩාරියක්. මං හරි ආසයි එක එක කලර්ස් වෙනස් කර කර ලිප්ස් වල ගාන්න. ඔය තියෙන මගේ ටූල්ස් ටික ඔන්න ඔය ටික විතරයි මං ගාව තියෙන්නේ. ඊළඟට මම ලස්සනට කොණ්ඩෙත් හදා ගන්නවා. අද ලස්සන හෙයාර් ස්ටයිල් එකක් දාන්න හදන්නේ. වෙනද දාන්නේ නැති හෙයාර් ස්ටයිල් එකක්. මේ ලෝකේ ගැහැණු ළඟ හරිම කැත තියරි එකක් තියෙනවා. ඒ තමයි තමන්ගේ සතුට තියෙන්නේ අනුන්ගේ ළඟ කියලා හිතන එක. තමන්ගේ සතුට හොයාගන්නේ නැති එක. ගැහැණු හිතනවා තමන්ට දෙයක් වුණාම දුකටපත් වුණාම ඒ දුක අස්සෙම ජීවත් වෙන්න ඕනේ කියලා. ඒක තමයි කර්මය කියලා. ඒක තමයි උරුමය කියලා. එහෙම නැත්තම් කරන්න දෙයක් නැතිකමට හැම දෙයක්ම දරා ගන්න ඕනේ කියලා. තමන්ගේ සතුට තියෙන්නේ හස්බන්ඩ් ළඟ, බබාලා ළඟ, එහෙම නැත්නම් බොයිෆ්‍රෙන්ඩ් ළඟ, එහෙම කියලා හිතනවා. දුක කියන්නේ එයාලා කරපින්නගෙන එන දෙයක් කියලා තමයි ගැහැණු හිතන්නේ. තව දෙයක්. දුකට කියන සමාන පදේ ගැහැණිය කියලා තමයි ගැහැණු හිතන්නේ. ඇයි මට මෙහෙම වෙන්නේ? මම දැන් මොකද කරන්නේ? ඇයි මටම මෙහෙම වෙන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්නත් එක්ක ඒගොල්ලෝ වැළලෙන්න පටන් ගන්නවා. ඕන කෙනෙක්ට ඕන දෙයක් වෙද්දෙන් කියලා හිතලා අපිට ජීවත් වෙන්න බෑ තමයි. ඒ වුණාට අනුන්ට සෙන්නක් කරේට දුන්න ගැහැණුන්ගේ සතුට එයාලා අපව හරව ගන්න පටන් ගත්ත දවසට ලෝකේ එකපාරටම නවතින්න පටන් ගන්නවා. එයාලගේ සතුට ආයෙත් උනන්න පටන් ගන්නවා. එයාලා තමන්ගේ යුතු අයුතුකම් වගකීම් එක්ක තමන්ගේ සතුට හොයන්න පටන් ගත්ත දවසට අර සින්නක්කරේට ගැහැණියෙකුගේ සතුට තමන් ළඟ කියලා හිතලා උදන්වනපු පිරිමින්ට හික් ගෑවෙන්න පටන් ගන්නවා. ගැහැණු කියන්නේ හරි අමුතු જાතියක්. හරියට ෂාරුක් ખાන් වගේ. උන්ට අඬ අඬ hina වෙන්නත් පුළුවන්. hina වෙවි අඬන්නත් පුළුවන්.
අඬන්න ඕන තැන්වල hina වෙන්නත් පුළුවන්. එන ගැහුවත් නෑ වගේ ඉන්නත් පුළුවන්. නාදල්ලක් වගේ සියුම් වෙන්නත් පුළුවන්. මහ රෝස ගස් වගේ හයිය වෙන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ තමන්ගේ ශක්තිය ගැහැණු හොයාගන්න දවසට ලෝකෙ ආයෙම වෙනස් විදියකට භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඒක පුංචි හෑර් ස්ටයිල් එකකින් වුණත් පටන් ගන්න පුළුවන්. පුංචි මේකප් එකකින් වුණත් පටන් ගන්න පුළුවන්. කිසිම වෙලාවක තමන්ගේ සතුට, තමන්ගේ අයිතිය, තමන්ගේ ජීවිතය වෙන කාගේවත් ළඟ සින්නකරයට ලියන්න ලෑස්ති වෙන්න එපා. සතුටින් ඉන්න. ඔන්න මම දැන් රෙඩි වෙලා මේ ඉස්කෝලේට ආවා. අද මට පේපර් ක්ලාස් එකක් නේ. ඉතින් මම පේපර්ස් දුන්නා හැමෝටම. ඊට පස්සේ ඒක ඩිස්කස් කරා. පැයක් පේපර් එක ලියන්න දීලා ඩිස්කස් කරලා ඉවර වෙලා මං ආයේ ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් බයි.